මැදට වෙලා ඉන්නේ මැරෙන්නද ගෑණි? උඹලා වගේ මෝඩ ගෑනු මැරුණාම තමයි අපිට තීරේ යන්න වෙන්නේ. අහකට බලයන් ගෑණි. මේ අත්දැකීම් ලැබනකොට මට අවුරුදු 20යි. එදා 2010 ජුනි 17 වෙනිදා. පාන්දර 2කට විතර මම මගේ ඩ්‍රයිවර්ත් එක්ක දළදා මාලිගාවට පිටත් වුණා බාරක් ඔප්පු කරන්න. අපි පාන්දරම පිටත් වුණ නිසා මට ටිකක් නිින්ද ගියා. අහකට බලයන් ගෑණි. එපා. මම දැක්කා මගේ ඩ්‍රයිවර් පාරේ ගැහණු කෙනෙක් එක්ක පොර බදිනවා. මොකද මිනිහා කරන්නේ? සරෝජිනි. ඔයා මොකද මෙතන කරන්නේ? ඔයාව හම්බුන එක හොඳයි. හැම දෙයක්ම මම වෙලාව ආවහම කියන්නම්. මාවනුවර දළදා මාලිගාවට එක්කන් යන්න. මට හිතා ගන්නවත් බැරි සිද්ධියක් තමයි සිද්ධ වුනේ. මගේ පාසල් කාලේ මිතුරෙක්ගේ පෙම්වතියක් මට පාන්දර 2:00ට මුණ ගැහුණා. අවුරුදු ගානකට පස්සේ එයා මාව අඳුරගත්තා. එයාත් දළදා මාලිගාවට යන්න තමයි ලෑස්තිලා හිටියේ. මේ මං ගාව නෙළුම් මලුත් තියෙනවා. මාත් යන්නේ මාලිගාවට තමයි. ඒක මං දන්නවා. ඔයා කොහොමද ඒක දන්නේ? අපි යමු. සරෝජිනී ගැන පාසල් කාලේ මගේ හිතේ අදහසක් තිබුණා. ඒත් මං කවදාවත් හිතුවේ නෑ එයාව මේ විදිහට මුණ ගැහේ කියලා. පාසල් කාලේ මිතුරෙක් කියලා කිව්වට මගේ ඩ්‍රයිවර් එක පිළිගන්න උත්සාහ කළේම නෑ. ඔයාගේ වාහනේ නැගි. මහත්තයා වාහනට නග ගන්න එපා ඔය ගෑණිව. පිස්සුද? මං අවුරුදු ගානකට කලින් දන්න කෙල්ලෙක් නේ. මාර හමුනේ. මහත්තයා නිදාගෙන ආවේ. මන්නේ දැක්කේ ගෑණි. මොනවද දැක්කේ? කියන අර නෙළුම් මල් ටික උත්තරම් පාරටලා හිටියේකද? මාරයිනේ. ඒක තමයි නෙළුම් මල්. මේ නෙළුම් මලුත් තියෙනවා මල් ළඟ. මේ විකාර නවත්තලා නගින වාහනේට සම්සර නිදිමත ඇති. අර වතුර බෝතලෙන් මූණ හොද ගන්න. සරෝජිනී වාහනේට නැග් වෙලා ඉඳලා මට මගේ නිදිමත නැති වුණා. එයාගේ හැසිරීම රටාව මට හිතා ගන්න බැරුව හිටියේ.
පාන්දර මේ වෙලාවේ මෙතන මං ඔයාට හැම දෙයක්ම වෙලාව ආවහම කියන්නම් විසල්. මල්ලෝ කරදරයක වැටලා ඉන්නේ. හරි ඒක ඔයා කැමැත්ත ඔයා කැමති වෙලාවක මට කියන්න ඒක නෙමෙයි ඔයාගේ අර ලව් එක ඒ හැම දෙයක්ම මම මේ අතහැරලා තමයි යන්නේ. මාව කොහොම හරි දල්දා මාලිගාවට එක්කන් යන්න. බය වෙන්න එපා මම යන්නේ දළදා මාලිගාවට තමයි මං එයාගෙන් ප්‍රශ්න ඇහුවත් එයා මට හරියට උත්තරයක් දුන්නේ නැහැ. එතකොට තමයි මට තේරුනේ එයා මොකක් හරි ලොකු ප්‍රශ්නයක ඉන්නේ කියලා. අම්මා තාත්තා දැන් සනීපෙන්ද? තාත්තා හැමදාම බීලා රණ්ඩු වෙනවා. මං ටවුන් සපත්තු කඩේක වැඩට යනවා. අම්මා තමයි හැමදාම මගේ ළඟින් හිටියේ. එහෙමද? ඔයා ලොකු ප්‍රශ්නක නේද ඉන්නේ? මං දවස් 3ක් තිස්සේ මේ හැම දෙයක්ම අතහැරලා දාලා ලඟ වෙන්න කෙනෙක් හෙව්වා. කොහොම බ්‍රේක් ගන්නද මිනිස්සු? කොහෙ බලන් දෙලවන්නේ? සමා වෙන්න සර්. ටික දුරක් ගිහින් අපි තේ බොන්න නතර කළා. මොනාරි කාලයම සරෝජනි. මට මුකුත් කන්න බෑ විසල්. අනික මම මාලිගාවට යනකම් මුකුත් කන්නේ නැහැ. හරි. අපි කාලේ එන්න. මම සරෝජිනිට තේ බොන්න එන්න කිව්වත් එයා එන්න බෑ කිව්වා. දළදා මාලිගාවට යනකම් මොකොත් කන්න බොන්නේ නැහැ කියලා කිව්වා. පර වෙලා තියෙන්නේ. අපි වෙන මල් ටිකක් එතනින් ගමු. මේ මල් කවදාවත් පර වෙන මල් නෙමෙයි. සදාකාලිකයි. වෙන පාන්දර අපි දළදා මාලිගාවට ළඟා වුණා. දළදා මාලිගාව පිටුවට එනකොට එයාට ඔළුවක්කමක් හැදෙනවා කියලා කිව්වා. හැබැයි කොහොම හරි දළදා මාලිගාවට එක්ක යන්න කියලායි කිව්වේ. සරෝජිනි ඔයා යනු පොලිමෙන් එන්න.
සරෝජිනී. ඔයා කොහෙන්ද ඇතුළට ආවේ? මට මාලිගාව ඇතුළටම යන්න බැරි වෙනවා. මගේ ඔළුව පැලෙන්න තරම් විතරයි. විසල් මට තව එක උදව්වක් කරනවද? මොකද්ද? මාව නාත දේවාලෙට එක්කන් යන්න. දේවාලේ ළඟටම යන්න බැරි වෙයි. ඔළුව කැක්කුම වැඩි වෙනවා. කොහොම හරි මාව නාත දේවාලේ බෝගහ ගාවට එක්කන් යන්න. මම කොහොම හරි ආව නාත දේවාලටත් එක්කන් ගියා. මගේ අතින් අල්ලගෙන එයා පහන් එකින් එකට පත්තු කළා. විසල් මට පහන් හයක් කරන් දෙන්න. මට මෙතන ඉඳගෙන භාවනා කරලා මගේ හිත සැහැල්ලු කරගන්න ඕනේ.
මල් පහන් පූජා කරලා අවසානයේ අපි කොළඹට එන්න පිටත් වුණා. සරෝජිනීගේ හැසිරීම රටාව වෙනස් වුණා. මගදිකට එනකොට සරෝජිනී මාත් එක්ක කතා කරන එක අඩු කළා. ඔයා හොඳින් නේද සරෝජිනී? මම දැන් තමයි ගොඩාක් හොඳින්. එහෙනම් ඇයි මාත් එක්ක කතා නොකර යන්නේ? විසල් මට උදව් කරලා ජීවිතේ ලබා ගන්න බැරි ලොකු පිනක් කරගත්තේ. මගේ හිත ලොකු බරකින් දුකකින් හිටියේ. මගේ හිත දැන් හරි සැහැල්ලු. හරියට පාවෙලා යනවා වගේ දැනෙන්නේ. දැන්වත් ඔයාගේ හිතේ තිබුණ ප්‍රශ්න මට කියනවාද? මං ඒක විසල්ට වෙලාව ආවම කියන්නම්. මේක ඒක කියන්නේ සුදුසු වෙලාව නෙවෙයි. අපි කොළඹට එන අතරදී බඩිරුම් කන්න තැනක නැවතුවා. සරෝජිනී මාත් එක්ක හොඳින් කතා කරත් මට තිබ්බ එකම පෙහෙලිකාව එයා මුකුත් කෑව බිව්වේ නැති එක. මම හිතුවේ එයා එහෙම කෑව බිව්වේ නැත්තේ එයාට තියෙන ලොකු ප්‍රශ්න නිසා වෙන්නේ නැති. අර මහත්තයා තනියම කියවන්නේ ඈ තමසල් පේන්නේ නැද්ද එතන මහත්තයත් එක්ක නෝනා කෙනෙක් ඉන්නවා. එහෙනම් හොල්මනක් වෙන්න ඇති. තමසල් පිස්සුව එන්නේ සල්ලි ගන්න. මේ ආමුවීමත් සමග අපි හවස් වෙනකොට සරෝජිනීලා ගෙවල් ගාවට ආවා. ඒත් ගිය සරෝජිනීට වඩා හාත්පසින්ම වෙනස් සරෝජිනී කෙනෙක් තමයි එනකොට ආවේ. සරෝජිනී මම කල්පනා කරේ සරෝජිනීට මම උදව්වක්ද කළේ නැත්තම් සරෝජිනී මගෙන් උදව්වක් බලාපොරොත්තු වුණාද කියලා. මුකුත් නොකියාම ගිය නිසා සරෝජිනීට මම කතා කළා. මේ පාරේ කෙළවරම ගෙදර අපේ ගෙදර. මම යන්නම්. අද රැට මං කෝල් එකක් දෙන්නම් විසල්. අපි ගිය ගමන කාටවත් කියන්න එපා. හරි ඕකේ. මහත්තයා කෝකට පරිස්සම් වෙන එක හොඳයි. ඉකාරද මිනිස්සු? ඒ කාලේ මම පස්සෙන් ගිය කෙල්ලෙක්නේ.
අද මගේ පස්සෙන් එන්නේ. හැබැයි කෙල්ල ලොකු ප්‍රශ්නයක ඉන්නේ. අපි සරෝජනීගේ වෙන්වීමත් සමගම මම ගෙදර ඇවිත් මුළු රෑම කල්පනා කළා. දවල් දවසම එයා මාත් එක්ක ගත කරපු ආකාරය මම කල්පනා කළා. එයා මට කෝල් කරනවා කියපු නිසා මම එයාගේ කෝල් එක බලාපොරොත්තු වෙන්නේ හිටියේ. අදට මං කෝල් එකක් දෙන්නම් මිසා. අපි ගිය ගමන කාටවත් කියන්න එපා. හරියටම රෑ 12ට එයා මට කතා කළා. හෙලෝ විසල් හෙට උදේ අපේ ගෙවල් පැත්තේ ඇවිල්ලා යන්න එන්න. මම ඔයාට හැමදේම කියන්නම්. හැබැයි අපි ගිය මේ ගමන ගැන කාටවත් කියන්න එපා. හෙලෝ සරෝජිනී. හෙලෝ. Adisi Dahaya Adisi Dahaya සරෝජිනීගේ කෝල් එකත් එක්ක මගේ හිත වෙනස් වුණා. පාසල් කාලයේදී සරෝජිනීගේ හිත දිනා ගන්න එක එක දේවල් කරපු මට මෙහෙම එකපාරටම මුණ ගැහිලා සරෝජිනීගේ ගෙදරට එන්න කියප එක මට හිතා ගන්න බැරි වුණා. ඒක මට හීනයක් වගේ. කාලයක් තිස්සේ ඉඳන් මගේ හිතේ තිබ්බ බලාපොරොත්තුව ආයමත් අලුත් වෙන්න පටන් ගත්තා. මගේ යාළුවගේ සරෝජිනීගේ අතර තිබ්බ සම්බන්ධෙට මොකද උනේ කියන ප්‍රශ්නෙට මට සරෝජිනීගෙන් හරියට උත්තරයක් ලැබුණේ නැහැ. මං සරෝජිනී බලන්න යන්න ලෑස්ති වෙන්නේ කොහොමද කියලාවත් මගේ හිතේ තිබුණේ නැහැ. අපේ ජීවිතවලදී අපි දේවල් බලාපොරොත්තු වුණත් අපිට ඒ දේවල් ලැබුණේ නැහැ.
ඒත් සමහර අවස්ථාවලදී අපි බලාපොරොත්තු නොවුනත් අපිට ඒ දේවල් ලැබෙනවා. මං දරා ගන්න බැරි සන්තෝෂයකින් සරෝජිනිය බලන්න පිටත් වුණා. ඔයාගේ වාහනේ නම් මහත්තයා වාහනට නග ගන්න එපා ඔය ගෑණිව.
ඇයි මෙහෙම දෙයක් වුණේ? නංගි දැන් මාසෙකට කලින් වැඩ ඇරිලා එනකොට රෑ 9ට විතර බස් එකක ඇක්සිඩන්ට් වෙලා සිහිය නැතුව හිටියේ. මල්ලෝ කරදරයක වැටලා ඉන්නේ. පෙරේදා තමයි සිහිය ආවේ. මං දවස් 3ක් තිස්සේ මේ හැමදේම මත ඇරලා දාලා ලං වෙන්න කෙනෙක් කිව්වා. සිහිය ආපු වෙලාවේ ඉස්පිරිතාලේදී අම්මට කිව්වලු මට දැන් හොඳයි කියලා. ඔයා හොඳින් නේද සරෝජනි? මම දැන් තමයි ගොඩාක් හොඳින්. එහෙම කියලා එයා සිහි නැති වෙලා එකපාරටම ඇඳට වැටිලා. විනාඩි 5ක් ගියේ නෑ මහත්තයෝ. මගේ නංගි නැති වුණා. ඇක්සිඩන්ට් වෙලා නැති වුණේ හින්දා මරණ පරීක්ෂණ කරන්න දවස් 2ක්ම ගියා. ඊයේ සිකුරාදා හින්දා නංගි ගේනකොට රෑ 12 විතර වුණා. හෙලෝ විසල් හෙට උදේ අපේ ගෙවල් පැත්තේ ඇවිල්ලා යන්න එන්න. මම ඔයාලට හැමදේම කියන්නම්. හැබැයි අපි ගිය මේ ගමන ගැන කාටවත් කියන්න එපා. හෙලෝ සරෝජනි. හෙලෝ. අදටත් මට හිතාගන්න බෑ එදා කවුද මාත් එක්ක දළදා මාලිගාව වඳින්න ගියේ කියලා. හොල්මන් භූතයෝ අදෘශ්‍යමාන බලවේග ගැන මගේ හිතේ විශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් මේ සිද්ධියත් එක්ක මේ ලෝකේ එහෙම දේවල් බොරුයි කියලා කියන්න මගේ හිත පිළිගන්නේ. අපේ ජීවිතේදී මෙහෙම අත්දැකීම් ලැබෙන්නේ බොහොම කලාතුරකින්. එදායින් පස්සේ සරෝජනීව මට මුණ ගැහුන්නේ. කෝල් කළේ නැහැ. හීනෙන්වත් මට පෙවුන්නේ නැහැ. සරෝජනී අපි අතරින් වෙන් වෙලා දැනට වසර 3යි. එයා දළදා මාලිගාවට ගිහින් පින් රැස් කරගන්න මාව තෝරගත්ත එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. අද එයා අනිවාර්යයෙන්ම හොඳ තැනක ඇති. ඒක මට විශ්වාසයි.